අස්ලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අදත් අපි සම්බන්ධ වෙන්නේ පහ වසර ඉස්ලාම් ධර්මය පාඩමත් සමග. අද ඔබට සාකච්ඡා කරන්න තියෙන්නේ පහ වසර ඉස්ලාම් ධර්ම පෙළ පොතේ 9 වෙනි පාඩම වන අර්කානුල් ඉස්ලාම්. ඒ කියන්නේ ඉස්ලාම් දහමේ යුතුයකම් සම්බන්ධ පාඩමක්. මුලින් අපි ඉගෙන කතා කරලා තියෙනවා. ඒක තමයි 2 වසර ඉස්ලාම් පාඩමේදී. 2 වසර පොතේ ඔයාලගේ තියෙනවා බලන්න බුනියල් ඉස්ලාම් කියලා පාඩමක්. එතනදී කතා කරන්නේ අර්කානුල් ඉස්ලාම්. ඒ කියන්නේ ඉස්ලාමයේ ඉස්ලාම් දහමේ යුතුයකම් 5 හඳුන්වා දීමක් කරලා තියෙනවා. මොනවද යුතුයකම් 5? සාක්ෂි කීම, ඒ කියන්නේ ශහාදා, සලාත ඉටු කිරීම, සකාත් දීම, සෞමය රැකීම, හජ් ඉටු කිරීම. එහෙනම් ඔයාලා දන්නවා මේ මොනවාද කියලා. හරි. ඒ ගැන පොඩි විස්තරයක් තමයි පහ වසරේදී ඔයාලට කෙරෙන්නේ. මුලින්ම පාඩම පටන් ගද්දීම නබිතුමාගේ ජීවිතේ සිද්ධියක් සම්බන්ධ තමයි කතා කරන්නේ. බලන්න. වරක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හා එතුමාගේ සගයින් වන සහාබාවරුන් සිටි සභාවට කෙනෙක් පැමිණියා. ඔහු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඉදිරියේ ඊතා සමීප විය. ඔහු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. එතුමානෝද පිළිතුරු ලබා දුන්නා. අවසානයේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හමුවට පැමිණි තැනැත්තා සමහර කරුණු නබිතුමාණන්ට කියා දී පිටව ගියා. එවිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝද දැන් ඔබ ඉදිරියට පැමිණියේ කවුරුන්දයි ඔබ දන්නේහුද කියලා සහාබාවරුන්ගෙන් අහලා තියෙනවා. ඒකට සහාබාවරු කියලා තියෙනවා අල්ලා සහ ඔහුගේ දූතයාණෝ දනිති කියලා. ඔහු වෙන කවුරුත් නොවේ. ඒ මලායිකවරුන්ගේ නායකයා. කවුද මලායිකවරුන්ගේ නායකයා? ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා වන්නේය කියලා පවසලා තියෙන නබිතුමා. ඔහු ඔබට ඔබගේ ආගම පිළිබඳ බොහෝ දේ කියා දීම සඳහා මෙසේ පැමිණ ගියේය කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියලා තියෙනවා. එතකොට බලන්න එතනදී සහාබාවරුන්ගේ ඉදිරියේදී ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා පෙනී හිටලා තියෙන පුද්ගලයෙක් හැටියට. නේද? පෙනී හිටලා එතන වහියක් නම් පණිවිඩයක් අල්ලාහගේ පණිවිඩයක් කියලා දීලා ගිහිල්ලා තියෙනවා. එතුමා ඇසූ ප්‍රශ්න වලින් එක් ප්‍රශ්නයක් නම් ඉස්ලාම් යනු කුමක්ද කියන එක. ඒ කියන්නේ ජිබ්‍රීල් අලයිහිස්සලාම් නබිතුමාගෙන් අහලා තියෙනවා. නබිතුමා ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ කොහොමද කියලා බලමු. ඉස්ලාම යනු නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොවේ. යයිද මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අල්ලාහ්ගේ දූතයායයි සාක්ෂි දැරීම. සලාත ඉටු කිරීම, සකාතේ දීම, රමලාන් මාසයේ උපවාසයේ යෙදීම, හැකියාව ඇත්තන් හජ් නැමතුම ඉටු කිරීම කියලා නබිතුමා පිළිතුරු දීලා තියෙන ඒ අවස්ථාවේදී. නබිතුමාගේ ඒ ප්‍රකාශය බුනියල් ඉස්ලාම් කියන අරාබි වාක්‍ය මගින් පැහැදිලි කරනවා. ඔයාලගේ පොතේ සඳහන් වෙනවා. ඒක කියව ගන්න. සිංහලෙන් උත් සඳහන් වෙනවා. ඉස්ලාමය කරුණු 5ක් මත ගොඩනැගී ඇත. ඒ තමයි සාක්ෂි කීම. ඒ කියන්නේ ශහාදා. ශහාදා කියන්නේ මොනවද? නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොමැත. මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල්ලාහ්ගේ දූතයා වන්නේ යයි සාක්ෂි කීම. මේක තමයි ශහාදා කියලා කියන්නේ. දෙවන වගකීම බලන්න. මොකද්ද? සලාත ඉටු කිරීම. තුන්වන වගකීම සකාත් දීම.
4 වන වගකීම රමලාන් මාසයේ සෞමය රැකීම. 5 වන වගකීම පහසුකම් ඇති අය හජ් ඉටු කිරීම. මේ කරුණු සම්බන්ධව ඉදිරියේ විස්තරාත්මකව කතා කරනවා. ඒ හින්දා මෙපමණක් මම විස්තර කිරීම ප්‍රමාණවත් කියලා හිතෙනවා. මේ අනුව ඉහත කරුණු ඉගෙන ගත්තොත් අපිට ගන්න පුළුවන් ආදර්ශ මොනවාද? ඒවා අපේ ජීවිතයේ පිළිපදින්න ඕන. වගකීම්නේ. අනිවාර්ය වගකීම්නේ. එතකොට මුස්ලිම්වරයෙක් හැටියට අනිවාර්ය වූ වගකීම් 5 තමයි මේ. සත්‍ය මුස්ලිම්වරයෙකු ලෙස ජීවත් වී අල්ලා වෙතින් අති මහත් කුසල් ලබා ගනිමු. එතකොට මේ වගකීම් නිසියාකාරව නිසි කාලයට ඉහලාසයෙන් යුතුව ඉටු කිරීම තුළින් අපිට ඒ කුසලය ලබා ගන්න පුළුවන්. අල්ලාහගේ ආදරය හා ඒ කුසල් ලබා ගන්න පුළුවන්. හරි, අපි අභ්‍යාසය දිහා බලමු. බලන්න පළවෙනි ප්‍රශ්නය. ඉස්ලාමයේ යුතුයකම් කීයක් තිබේද? කීයක්ද තියෙන්නේ? 5ක් නේද? 2. අප උපවාසය රැකිය යුත්තේ කුමන මාසයේද? මොන මාසයේද අපි ෆරල් වෙන උපවාසය රකින්නේ? ඒකේ පාඩමේ කියලා දුන්නේ නැති වුණාට ඔයාලා දන්නවා නේ. ඒ තමයි රමලාන් මාසයේ. හරි, රමලාන් මාසයේ. 3. සාක්ෂි දැරීම යන තේරුම දෙන අරාබි පදය කුමක්ද? මොකද්ද සාක්ෂි කීම කියලා කියන්නේ? ෂහාදා. 4. නබි සല്ലල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පැමිණියේ කවරකුද? අපි අර සිද්ධියක් කතා කරා නේද? ඒකේ කවුද නබිතුමාත් එක්ක ඇවිල්ලා කතා කරලා ඉඳලා ගියේ? ජිබ්‍රීල් අලයිහිස්සලාම් යන මලායිකාවරයා. එතකොට ක්‍රියාකාරකම් බලන්න, මේක අනිවාර්යෙන් සිද්ධ විය යුත්තක්. බුනියල් ඉස්ලාම්. බුනියල් ඉස්ලාමයයි ආරම්භ වන අරාබි වචන මාලාව හා එහි අර්ථය කටපාඩම් කරගන්න. ඔයාලගේ පොතේ සඳහන් වෙනවා ඒ අරාබි වචන මාලාව. එහි අර්ථය තමයි නබි සല്ലල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දුන්න පිළිතුර. හරි, ඒ තමයි අර්ථය. ඒ දෙකම කටපාඩම් කරගන්න පුළුවන් නම් ඔයාගේ මේ ලියාගෙන විසල් බෝඩ් එකේ හරි ටිකක් ලොකුවට කොලයක හරි ලියාගෙන අලවලා තියාගෙන පාඩම් කරන්න. එතකොට දකින වෙලාව ඔයාලට කියවන්න ගියාම ඒක පාඩම් වෙනවා නේද? එහෙම කරන්න ඉන්ෂාල්ලා. එතකොට ඔයාලට ඒ වගකීම් 5 හොඳින් පාඩම් වෙන්න පුළුවන්. හරි, එහෙනම් අදට එපමණයි. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.